සුබ දවසක් ඔයාලා හැමදෙනාටම ගානෙට් පොස් සිස්ටම් එක වෙනුවෙන් ගෙන පළවෙනි වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි මේ වීඩියෝ එකෙන් බලමු මේ පොස් සිස්ටම් එක ඔයාලගේ ව්‍යාපාරයට ගැලපෙනවද කියලා. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මම ඉස්සෙල්ලා මේක අන්ලොක් කරගන්නවා. ඔයාලට මම ටයිප් කරන හැමදේම ස්ක්‍රීන් එක සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට ඉන්වොයිස් ඩිස්ක්‍රිප්ෂන් ඉමේජ් එක ඇඩ් කරගන්නවා. ඔයාලට ඔයාලගේ ව්‍යාපාරය ගැන විස්තරයක් පින්තූරයක් විදිහට මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ සිස්ටම් එකට සාම්පල් ඩේටා ටිකක් ඇඩ් කරගන්නවා. මේ තියෙන්නේ Jet8 කියන මොඩල් එකේ ටැටර් එක එන්ජින් එකට එන බඩු ටිකක්. මම මෙතන product name brand කියලා ඇඩ් කරන්න මොනවද කියලා ඔයාලට මම මේ item ටික ඇඩ් කරලා ඉවර වෙද්දී අදහසක් ගන්න පුළුවන් වෙයි. මේ item මෙහෙම වර්ග කරලා සිස්ටම් එකට දාගත්තට පස්සේ අපිට item ෆිල්ටර් කරගන්න එක හුඟක් ලේසි. ඔයාලා සිල්ලර බඩු කඩයක් වයි කරනවා නම් එහෙම වර්ග කරන්නේ නැතුව name කියන තැනට කෙලින්ම item එකේ නම දාගන්න පුළුවන්. තව මේකේ label name කියලා තියෙන තැනට label එකේ print වෙන්න ඕන නම දාන්න පුළුවන්. bill name කියන තැනට bill එකේ print වෙන්න ඕන නම දාගන්න පුළුවන්. ඔයාලට ඕන නම් ඒ තැන් වලට සිංහලෙන් නම දාගෙන සිංහලෙන් bill print කරගන්න පුළුවන්. හරි මම මේ item ටික ඇඩ් කරලා ඉවරනකම් මේ සිස්ටම් එක ගැන පොඩි අදහසක් ඔයාලට දෙන්නම්. මම මේ සිස්ටම් එකේ කේතනය සහ විකේතනය කියන ෆීචර් එක භාවිතා කරලා තියෙනවා. ඒකෙන් වෙන්නේ ව්‍යාපාරයක් කරන කෙනෙක් සාමාන්‍යයෙන් ව්‍යාපාරයෙන් පිට කෙනෙක්ට පෙන්වන්නේ නැති ව්‍යාපාරයේ ලාභය, item එක ගැනුම් මිල වගේ ඒවා කේතයක් විදිහට ඒගොල්ලන්ට අඳුර ගන්න බැරි වෙන දක්වන එක. ඒ කියන්නේ බිංදුවේ ඉඳන් 9 වෙනකන් තියෙන ඉලක්කම් වලට ඉංග්‍රීසි අකුරු 10ක් ආදේශ කරලා යම් සංඛ්‍යාවක් අකුරු වලින් දක්වන එක. හිතන්නකෝ 1ට A, 2ට B, 3ට C කියලා ආදේශ කරගත්ත කියලා. අපිට එතකොට 123 කියන ඉලක්කම A, B, C කියලා දක්වන්න පුළුවන්. ඔයාලා මේ software එකෙන් label print කරනවා නම් ඔයාලට මේ feature ගොඩක් වැදගත් feature එකක් වෙයි. ඔයාලා මේ software එකෙන් print කරන label වල මිල print වෙන්නේ ඇත්තටම ඔයගොල්ලෝ මේ item එක විකුණන මිලට වඩා, ඒ කියන්නේ මේ selling price කියන කොටුවේ තියෙන මිලට වඩා 100ට 15ක් වැඩිපුර. ඒ කියන්නේ රුපියල් 100ට විකුණන item එකක් රුපියල් 115ක් කියලා තමයි label එකේ print වෙන්නේ. ඔයාලට මේ percentage එක මේ label price කියන තැනට ඉස්සරහ කොටුවේ තියෙන percentage box එකේ වෙනස් කරගන්න පුළුවන්. මේ system එක සිල්ලර බඩු කඩේකට hardware එකකට වගේ නම් හුඟක් ගැලපෙනවා. ඔයගොල්ලෝ වෙන මොකක් හරි ව්‍යාපාරයක් කරනවා නම් පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න සමහර විට ගලප ගන්න පුළුවන් වෙයි. අපි මේ software එකේ තැම්පත් කරන හැම තොරතුරක්ම තියෙන database එක ඔයාලට backup කරගන්න පුළුවන්. ඒ වගේ මේක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් restore කරගන්න පුළුවන්. හිතන්නකෝ ඔයගොල්ලෝ කම්පියුටරට වෛරස් එකක් ගියා කියලා. වෛරස් එකක් ගිහිල්ලා කම්පියුටරේ තියෙන දත්ත ඔක්කොම මැකිලා ගියා. එතකොට ඔයාලා මේ software එකේ database එක pen එකකට backup කරගෙන තියාගෙන ඉඳලා තිබ්බොත් ඔයාලට software එකේ තිබ්බ දත්ත ටික ඒ විදිහටම ආයෙම restore කරගන්න පුළුවන්. මම දැන් මේ අලුතින්ම add කරගත්ත item ටික එකින් එක මේ label print කරගන්න වගුවට add කරගන්නවා. ඔයාලා මේ software close කරද්දී software එකේ තියෙන database එක ඔටෝම backup වෙනවා. මම තව එක item එකක් අලුතින් add කරගන්නවා. ඔයාලා label print කරලා label වල එන barcode එක පාවිච්චි කරන්නේ නැත්නම් item වල print කරලා මේ වෙන barcode එක මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගුවට add කරලා තියෙන හැම item එකකින්ම label එක ගානේ label 6ක් print වෙන්න කියලා මම මේ software එකට කියලා තියෙන්නේ. මම දැන් මේ label 6 print කරගන්නවා. මම මුලින් කිව්ව විකේතනය භාවිතා කරලා item වල ගැනුම් මිල ඉංග්‍රීසි අකුරු වලින් මේ label වල print වෙලා තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ label වල design එක ඔයාලට කැමති විදිහට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. barcode එක වෙනස් කරගන්න, ඔයාලා label එකේ මොකක් හරි type කරගන්න තියෙනවා නම් ඒ දේ type කරගන්න ඕනි දෙයක් ඔයාලට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට ඒ වගේ වෙනස් කරගත්ත design 3ක් මේ system එකේ භාවිතා කරන්න පුළුවන්. හරි මම දැන් මේ print කරගත්ත label ටික item වල අලව ගන්නවා. සමහර විට ඔයාලට මේක හුඟක් සංකීර්ණ software එකක් කියලා හිතනවා ඇති. ඒ වුණාට ඇත්තටම මේක හුඟක් සරල පොඩි කාලෙකින් ඔයාලට හුරු වෙන්න පුළුවන් software එකක්. හරි මම දැන් මේ ලේබල් අලවගත්ත item ටික කඩේ මේ බඩු තියෙන රාක්කෙන් තියලා තියෙන කියලා හිතන්නකෝ.
මම දැන්ගේ රාක්කි ගාවට ගිහිල්ලා මට ඕන අයිටම් ටික එකින් එක ස්කෑන් කරගන්නවා. ඔයාලට දැන් බලාගන්න පුළුවන් මම දැන් මෙහෙම ස්කෑන් කරද්දි ඒ අයිටම් එක බිලට ඇඩ් වෙනවා. බිලේ එකතුව ලාභය වැඩි වෙනවා. තව ඔයාලට මේ software එකෙන් ව්‍යාපාරයේ දවසේ ආදායම ලාභය වගේව බලාගන්න පුළුවන්. ඔයාලා මේ බිල් වගුවට අයිටම් ඇඩ් කරද්දිත් ඒ ඇඩ් කරන අයිටම් වලින් තියෙන ලාභය මේ ප්‍රොෆිට් කියන තැනින් බලාගන්න පුළුවන්. මගෙන් මේ බඩු ටික ගන්න ඇවිල්ලා තියෙන කස්ටමර්ට 999 ගම් දෙකක් ඕනේ කියපු නිසා මම මේ 999 ගම් එක දෙපාරක් ස්කෑන් කරගන්නවා. හරි මේ කස්ටමර්ගේ බිල රුපියල් 3430ක් වෙනවා කියලා කිව්වට පස්සේ එයා මට රුපියල් 5000ක් දෙනවා. ඒක නිසා මම රුපියල් 5000ක් දාලා බිල print කරගන්නවා. ඔයාලට මේ බිලෙන් ගනුදෙනු සම්බන්ධ හුඟක් විස්තර බලා ගන්න පුළුවන්. හැමදාම ඔයාලා එකතු කරද්දී ಗುಣ කරද්දී ඉතුරු දෙද්දී කරන වැරදි ටික මේ software එක නිසා නැති කරගන්න පුළුවන්. ඔයාලට මේ බිලකට යන printing cost එක හුඟක් අඩුයි. මේවා thermal printer. ඒක නිසා මේවායේ දෝෂයක් එන්නේ නැති තරම්. මේ බිල print වෙන tint එක තියෙන්නේ මේ කොලේමයි. කොලේ රත් වෙද්දී කොලේ කළු පාට වෙනවා. ATM machine වල බස් ටිකට් වල බිල print වෙන්නේ මේ ක්‍රමයට. කාලයක් යද්දී මේ බිල මැකිලා යනවා. මේකට paper roll එක දාගන්නේ හුඟක්ම ලේසි. මේ ලේබල් වලට යන cost එකත් හුඟක් අඩුයි. ලේබල් 3ක් රුපියලකින් වගේ print කරගන්න පුළුවන්. මේ තියෙන එක ස්ටිකර් එක size එක මිලිමීටර් 34.25ක් වන ස්ටිකර් රෝලර්. ඔයාලට ඔයාලගේ අවශ්‍යතාවය අනුව කැමති size එකේ ස්ටිකර් රෝලර් භාවිත කරන්න පුළුවන්. අපි බිල් print කරන්න තින්ත දැම්මේ නැති වුණාට මේ ලේබල් print කරන්න නම් තින්ත එකක් දාන්න ඕනේ. ඒක තමයි මේ wax roller. මේ එක wax roll එකකින් ලේබල් roll 3ක් print කරන්න පුළුවන්. ඒ කියන්නේ ලේබල් 18000. මෙහෙම wax එකක් දාලා print කරන ලේබල් බස් ටිකට් වගේ කාලයක් ගියාම මැකෙන්නේ නැහැ. වතුර තෙල් වැටුණට බොඳ වෙන්නේ නැහැ. මේකෙදි වෙන්නේ wax roll එකේ තියෙන කාබන් එක රත් වෙලා ලේබලේ මේ විදිහට ඇලවෙන එක.